ඉතින් කාලෙකින් අලුත් වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ ඇකඩමික්ස් පටන් ගත්තට පස්සේ ටිකක් වැඩිපුර ඒ පැත්තට ෆෝකස් කරන්න වුණ හින්දා. කොහොම හරි පහුගිය මාස දෙකේ මම කලෙක්ට් කරගත්තු මෙමරීස් අද මේ විදිහට එක වීඩියෝ එකකින් ගේන්න හිතුවා. ඉතින් ඩිසෙම්බර් වල අපිට තිබුණ ඉවෙන්ට් එකක් තමයි සෝෂල් එක. ඒක ඕගනයිස් කරේ සම්පූර්ණයෙන්ම අපිට කලින් බැච් එකේ සීනියර් අයියලා කළා. ඒ කියන්නේ 47 බැච් එකේ. ඒක අපිට තිබුණේ ඒකට යන්න විතරයි. ඒගොල්ලෝ ටීම් එකට අරගෙන තිබුණේ හැරි පොටර් ස්ටෝරි එක ටීම් එක විදිහට අරගෙන මාස ගාණක් පුදුම විදිහට මහන්සි වෙලා ඒක එදා ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. එතකොට ඊට අමතරව එදා කොන්සර්ට් එකක් තිබ්බා, ඩෙකොරේෂන්, සුවනියර්ස්, ෆොටෝස්, ඒ වගේම ඩිනර් එකක් වගේම ඩීජේ එකකුත් දාලා තිබුණා. Come on now, follow my lead. I may be crazy, don't mind me. Say, boy, let's not talk too much. Grab on my waist and put that body on me. Come on now, follow my lead. Come on now, follow my lead. ඊට පස්සේ තිබුණේ කැරොල් දෙසැම්බර් මාසේ මගේ ආසම ඉවෙන්ට් එකක්. දවස තිබුණ මාරම කාම් පීස්ෆුල් වයිබ් එකත් එක්ක මේ ඉවෙන්ට් එක හොඳටම ගැලපුණා. මම හිතනවා ඒ වගේම අපි හැමෝගම ෆස්ට් ටයිම් වලේ තිබුණු ඉවෙන්ට් එකක් මේක. එතකොට ඩෙකොරේෂන්ස්, කැරොල් සෝන්ග්ස්, සැන්ටා, ඩ්‍රාමා එකක්, ෆයර්වර්ක්ස් වගේ ගොඩක් දේවල් එදා තිබුණා. ඒ වගේම අපේ 48 බැච් එකක් මේකට පාර්ටිසිපේට් කරා ගොඩක්. එතකොට මේ තියෙන්නේ මම ඉවෙන්ට් එක පටන් ගන්න කලින් ඩෙකොරේෂන්ස් වලින් ගතපු වීඩියෝ ටිකක්. ඒ වගේම තමයි මේ ඉවෙන්ට් එකේ තීම් එක උනේ සිල්වර් සෙරිනේඩ්. එතකොට බ්ලූ ඇන්ඩ් වයිට් ඩ්‍රෙස් කෝඩ් එකක් තමයි හැමෝටම තිබුණේ. ඊට පස්සේ 2026 ලැබුවත් හරි ඇකඩමික්ස් පොඩ අපිට තේරුණා හිතපු තරම් ලේසිත් නෑ කියලා. එහෙම නෙවෙයි, කොහෙත්ම ලේසි නෑ කියලා අපිට තේරුණා. ඔය අතර වාරේ ජනවරි වල තිබ්බා ආදිත්‍ය භවනි අපේ පොංගල් සෙලිබ්‍රේෂන් එක මාර්ම කලර්ෆුල් ඉවෙන්ට් එකක්. එතකොට අපේ බැච් එකේ කට්ටිය මුළු බැච් සේරම එකතු වෙලා මේක ඕගනයිස් කරලා තිබුණා. ඒ වගේම ටැමිල් songs, ටැමිල් dancers, ස්වීට්ස් යටි ඒක ගේම්ස් වලින් පිරිච්ච එනර්ජටික් ෆන් ඉවෙන්ට් එකක් තමයි ඒක.
ඉතින් මේ early clinical exposure කියලා කිව්වේ ෆස්ට් ඉයර් අපිට අපි තියරි ඉගෙන ගන්නවත් එක්කම ඒ සමාන්තරව ප්‍රැක්ටිකල් ඒවා දකින්න අපිට හොස්පිටල් වෝඩ්ස් වලට යන්න අවස්ථාවක් හදලා දෙන එකට. ඉතින් මේ එදා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ ෆෙබ්‍රුවරි මාසේ මැද වගේ අපිට ෆස්ට් ටර්ම් ටෙස්ට් එක තිබ්බා. මෙහි ඒකට කියන්නේ CAT1 එක කියලා. කියන්නේ continuous assessment test. ඒ ගැන නම් වැඩිපුර විස්තර කියන්න යන්නේ නැහැ. කොහොම හරි මොනවා හරි ඒකටත් කරා. ඉතින් මේ වීඩියෝ එක නම් ගත්ත ටර්ම් එක ඉවර වෙච්ච දවසේ යාළුවෙක් ගෙදර ගියපු වෙලාවක. ini mari dia tahu dia bagi jaket bagi kira bagi ඉතින් CAT1 ඉවර වුණාට එක්කම අපිට ටර්ම් එක ඉවර වෙලා 1 week ම හොලිඩේ හම්බුණා. ඉතින් ෆස්ට් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මගේ ජීවිතයේ ෆස්ට් ටර්ම් එක ගත වුණේ ওই විදිහට. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.